මෙහෙම නවද්දී අපි නවන ලෙන්ත් එක මොකද්ද? කම්බිය කොහෙද තියෙන්නේ? නවන ලෙන්ත් එක මෙහෙද තියෙන්නේ මෙහෙද? නවන ලෙන්ත් එක තියෙන්නේ මේ පැත්තේද මේ පැත්තේද? නවන ලෙන්ත් එක නවන එක තියෙන්නේ මෙහෙනේ බං. නවන එක තියෙන්නේ මේ. නවන එක මෙහෙ තියෙන්නේ. අපි නිතරම මෙහෙ තියෙන්නේ අවසානයේනේ. මෙහෙ තියෙන්නේ කම්බියේ පැත්තේ වුණත් අවසානයේ. දැන් සෙන්ටර් එක මෙහෙ තියලා නැවුවා කියන්නකෝ. ඊට පස්සේ ඉතුරු ටික අපි මෙතන ඉඳන් පටන් ගන්න මේ අවසානයේ. කෙරවල තියෙන්නේ අවසානයේනේ. අවසාන කොටස අවසානට ඉතුරුලා යන්නේ. එහෙනම් නවන ලෙන්ත් එක නිතරම තියෙන්නේ කොහෙද? වම් පැත්තේ. ඒක තේරෙනවද? නවන ලෙන්ත් එක නිතරම තියෙන්නේ වම් පැත්තේ. එතකොට මෙන්න බලන්න මේ නවන ලෙන්ත් එකට වෙන දේ. මම මේක කාටවත් කියලා නොතිබු දෙයක්. දැන් මට ඉතින් හිතුණා ඔයාලට එකක් කියන්න ඕනේ කියලා. දැන් කෝණ දෙකක් ගැන කිව්වා. ඉතින් මේක දැන් මර වැගන්නාරක වගේ එකක් ආවොත් නේ? හරි වැගන්නාරක වගේ එකක් ආවොත් ඒකෙත් අංශක 135න් පටන් ගන්න පුළුවන්. 135න් මේ පැත්තේ තියෙන්නේ එක නැම්මයි. ඒ නැම්මට අඩු කරා 20ක්. එතකොට අංශක 135 තියෙන තැන ඉඳන් මෙහාට තියෙන ටෝටල් එක එකතු කරා. නේද? 135 ඉඳන් මෙහාට තියෙන නැමි දෙකේ තියෙන ටෝටල් එක ගත්තා. ඒ ටෝටල් එකෙන් අර නැම්මට 20ක් අඩු කරලා ගහගත්තා 135 කෝණේ. ඊට පස්සේ මේ පැත්ත අවසන් කරා එක නම්මයි තියෙන්නේ. අන්න ඊට පස්සේ 135 ඉඳන් 91ක් නවන්න තියෙන්නේ. නේද? මෙවනේ තියෙන්නේ. ඔහොමනේ තියෙන්නේ මේක. මෙතනින් තමයි මේක පටන් ගන්න ඕන. එතකොට මෙතන තියෙන ආගේ හිතන්නකෝ නිකන් හිතමු අපි 100යි. මෙතන 50යි කියලා. නිකමට හිතන්නකෝ. අන්න. ඔන්න කොට පැත්ත මෙතනින් තමයි බෙදෙන්නේ 100යි 50යි 150යි 150න් අඩු කරා 20ක්. කම්බියේ 130 මාක් එක දාගෙන මෙන්න මේ නම්ම ගැහුවා. හරිද? ගහලා ඉවරලා 190ට මාක් කරලා මේක නැවුවා. අනේ පැත්ත ඉවරයිනේ. දැන් මෙතන නම් එන්න ඕනේ මේකට. මෙන්න මේක නවද්දි මොකද්ද කරන්න ඕන? එතකොට මේසේ තිබ්බම මේ කම්බිය නැවෙද්දි මොකද්ද කරන්න ඕන? අපි 90 දී 10ක් අඩු කරන්නේ එහා පැත්තේ තියෙන ඉන්න එක්කෙනා ඒ 10 කම්ප්ලීට් කරන නිසා. හරිද? දැන් එහා පැත්තේ ඉන්න එක්කෙනා කම්ප්ලීට් කරත් බලන්න මෙතන වෙන දේ. දැන් ඔන්න මම මෙන්න මේ තහඩුවේ එජ් එකට ගිහි දාගන්නකො මේ කම්බිය තිබ්බේ. එතකොට අපිට අවශ්‍ය ලෙන්ත් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. මේක තමයි අවශ්‍ය කෙනා. ඔන්න මම දැන් නවනවා 90. දැන් කොතනද එයා ඉන්නේ? දැන් ටිකක් ගියා නේද? කම්බි වාසියක් ගියා. පේනව නේද? කම්බි වාසියක් තල්ලුණා. දැන් මේ 90ට නවලා තින්නේ. දැන් මම 135ටම නවනවා. ඔන්න බලන්න. ඔන්න. මොකද්ද වෙන්නේ? තව මෙයා අඩු වෙනව නේද? තව මෙයා අඩු වෙනවා. තව අඩු වෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ලෙන්ත් එක මේ. එයා අඩු වෙනව නේද තවත්? තවත් අඩු වෙනවා. අන්න කම්බි වාසි දෙකක් අඩු වුණා නේද? අන්න එහෙනම් මේ වගේ නැම්මක් නවද්දී අපි ලෙන්ත් එකමයි නවන්නේ. අඩු කරන්නේ නැහැ. අඩු කරොත් අඩු කිරීම ඩබල් වෙනවා. අඩු කරොත් අඩු කිරීම ඩබල් වෙනවා. මේ වගේ නැම්මක් නවද්දී අඩු කරන්නේ නැහැ. මොකද මෙයා මෙහෙට නවන්න මෙයා එනවා මෙහෙට අඩු වෙනවා. මේ කොටස අඩු වෙනවා. තේරෙනව නේද? අඩු කරගත්තොත් කම්බි හතරක වාසිය අහු වෙනවා. ඔව්. තව වාසියක් නැහැ. ඉල්ල හිතන්න මෙතන ඉල්ලර තින්නේ 210යි කියලා. මෙතන ඉඳන් මෙතනට මාක් කරන්නේ 210යි. 210 වෙනකොට 205ක් මාක් කරත් අවුලක් නැහැ. අපි නිතරම කරන්නේ අංශ කණුවේදී 10ක් අඩු කරන එකනේ. මේ ලෙන්ත් එකට 5ක් එකතු කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේක නවන්න අර කම්බියේ ටෙන්ෂන් එක අනුව මේක මෙහෙට නවන්න මෙයා අඩු වෙනවා. මෙයා මේ ඇදෙනවනේ මේ යනවනේ මෙයා. මේ දැන් මේ කොටස අඩු වෙනව නේද මේ? මේ කොටස. මෙන්න මේ ප්‍රමාණය අඩු වුණා නේද? කම්බි දෙක වාසියක් අඩු වෙනවා. ඒක කම්බි වල ක්වොලිටියත් එක්ක වෙන්නත් පුළුවන්. කම්බි වල ක්වොලිටියත් එක්ක වෙන්න පුළුවන්. මොකද මේ කම්බිය අපි ලංකාවේ එක එක සයිස් තියෙන්නේ. ඔය ලංවා හොඳයි මොකක්ද සංස්ථා හොඳයි කියනවා. එක එක මෙල්බර්න් අර වයි මේ වයි බඩ කඩිතු තියෙනව නේද? ලෝකේ ගත්තම එක